හැමදාම තම්බලා හරි උයලා හරි කන මඤ්ඤොක්ක වලින් අද හදමුද රසම රස වෙනස් විදිහේ කෑමක්. තේ බොන වෙලාවට නම් මේ කෑම එක නියමෙටම ගැලපෙනවා. මේ කෑම එකට අපි නම තියමු මඤ්ඤොක්ක පැණිපොල් පිට්ටු කියලා. එහෙනම් බලමුද කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මඤ්ඤොක්ක ටික අරගෙන ඒ ටික හොඳට සුද්ධ කරලා සෝදලා ලෑස්ති කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන වෙනවා හීනියට ග්‍රේට් කරගන්න පුළුවන් ග්‍රේටරයක්. අපි ග්‍රේටරයකින් මේ මඤ්ඤොක්ක ටික ඔක්කොම පුංචියට ග්‍රේට් කරගන්න ඕන. ලොකු කෑලි වලට ග්‍රේට් කරගන්න එපා. ඒ වගේම තමයි මේක බ්ලෙන්ඩර් කරන්නත් එපා. මෙන්න මේ වගේ හීනියට ග්‍රේට් කරගන්න ඕන. ඊළඟට පිරිසිදු භාජනයකට මේ ටික එකතු කරගෙන අතින් ටිකක් මිරික ගන්න ඕන. දැන් අපි පිරිසිදු රෙදි කෑල්ලකට මේකෙන් ටික ටික එකතු කරලා මේ මඤ්ඤොක්කවල තියෙන වතුර හොඳට මිරිකලා අයින් කරගන්න ඕන. මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියටම ග්‍රේට් කරගත්ත මඤ්ඤොක්ක ටික ඔක්කොම වතුර මිරිකලා අයින් කරගන්න ඕන. හරි, අපි දැන් පැණිපොල් එක හදාගමු. පැණිපොල් හදන්න ඕගොල්ලොන්ට සීනි පැණි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මෙතෙන්දි පාවිච්චි කරන්නේ කිතුල් පැණි. මේ විදියට පැණියකට පොල් ටික එකතු කරලා අපි පැණිපොල් එක හදාගන්නවා. ඊළඟට අපි ලෑස්ති කරගත්තු මඤ්ඤොක්ක එකට රස අනුව ලුණු එකතු කරගන්නවා. ඊළඟට සීනි මේස හැඳි දෙකක් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ විදියට ලෑස්ති කරගත්තු මිශ්‍රණය අපි හුමාලෙන් තමයි තම්බ ගන්න ඕන. ඒ වැඩේට මම මේ විදියට පොල් කට්ටක් සුද්ධ කරලා ලෑස්ති කරගෙන තියෙනවා. මුලින්ම අපි පොල් කට්ටේ හදලා තියෙන සිදුර වැහෙන්න කෙසෙල් කොලයක් එලා ගන්නවා. ඊළඟට අපි හදාගත්තු මඤ්ඤොක්ක මිශ්‍රණේ පොල් කට්ටෙන් භාගයක විතර ප්‍රමාණයක් පිරෙන්න එකතු කර ගන්නවා. ඊළඟට මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට මිශ්‍රණය මැද වලක් විදිහට හදා ගන්නවා. ඒ හදා ගන්නකොට පොල් කට්ට මතුවෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕන. දැන් මේ හදාගත්තු හිඩස පිරෙන ප්‍රමාණයට පොල් පැණි එකතු කර ගන්නවා. ඊළඟට පොල් පැණි වැහෙන ප්‍රමාණයට මඤ්ඤොක්ක මිශ්‍රණය එකතු කර ගන්නවා. මේ විදියට අපි මඤ්ඤොක්ක මිශ්‍රණය එකතු කර ගන්නකොට හැන්දෙන් කොයිම වෙලාවකවත් තද කරන්නේ නැහැ. මේ විදියට මම හදාගත්තු මිශ්‍රණය පොල් කටු වලට එකතු කර ගන්නවා. ඔයාලට මේ විදියට පොල් කටු සුද්ධ කරලා ගන්න බැරි නම් ඒ වෙනුවට අපි වටලප්පන්, බ්‍රවුනි, කප් කේක් වගේ දේවල් බේක් කරන්න ගන්න ඇලුමිනියම් ෆොයිල් වලින් හදලා තියෙන කප් වල අඩිය පොඩි පින් එකකින් සිදුරු කරලා ගන්න පුළුවන්. දැන් මේ අපි හදාගත්තු මඤ්ඤොක්ක පැණිපොල් පිට්ටු ටික වාෂ්පෙන් තඹගමු. අපි ස්ටීමර් එක ඇතුලෙන් මේ විදියට අපි හදාගත්තු පිට්ටු පොල් කටු ටික තියලා හොඳට සීල් වෙන මූඩියකින් වහගන්න ඕන. ඊළඟට මේ පිට්ටු පොල් කටු ටික විනාඩි 30ක් හොඳට හුමාලෙන් තැම්බෙන්න දෙන්න ඕන. මේ බලන්නකෝ විනාඩි 30කට පස්සේ අපි හදාගත්තු මඤ්ඤොක්ක පැණිපොල් පිට්ටු ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් අපි මේ ටික අරගෙන නිවෙන්න තියලා තේ එකක් බොන ගමන් රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මඤ්ඤොක්ක ගෙදරට ගෙනාපු වෙලාවක හැමදාම එකම විදියට මඤ්ඤොක්ක හදලා කන්නේ නැතුව මේ විදියටත් හදලා බලන්නකෝ. මඤ්ඤොක්ක කිලෝ එකක වගේ ප්‍රමාණයකින් මම මේ පැණිපොල් පිට්ටු 6ක් හදාගත්තා. එහෙනම් ඔයාලත් මම මේ කියලා දුන්න විදිහටම මේක හදලා බලන්නකෝ. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.